ජනතා විමුක්ති පෙරමුණ මම දැක්ක මිලානෝ වල ගිහිල්ලා රැස්වීමක් තියෙනවා. ටිකක් සෙනග හිටිය මම අප්පා වඳින්නම් පිටරට ඉන්නේ උන්ට. මම අම්මා උඹලා සිංහ කොඩි ගහගෙන නම් එන්න එපා. කෙලවිල්ලක් කෙලෙව්වා. බඩේ බත්තට හතරක් නෑ දැන්. සිංහ කොඩි ගහගෙන ඇවිල්ලා කෙලෙව්වනේ අපට. තේරෙනවද? ආයෙ කෙලවන්න නම් එන්න එපා තොපි. ඔහේ ඉඳගෙන රස්සාව කරගෙන කාලා බීලා මේට සල්ලි ටිකක් එවලා හොදින් හිටපියා. මම දැක්ක දැන් ඊයේ පෙරේදා අප්පොච්චි මලා. එයා අප්පොච්චි මලා නෙවෙයි දැන්. එයා දැන් කුණුහරුප බාප්පොච්චි. වාසගම වෙනස් කළා. උන්දට කුණුහරුප පහක් නැතුව වේදිකාවක කතා කරන්න බෑ. ඔයාලා දකින්නේ. එයා කියනවා පිටරට උන්ට උඹලා මේ පාර නම් එන්න එපා. තොපි ඉන්න තැනකට වෙලා ඉඳපියව්. මේ සජබේ වේදිකාවේ කියන්නේ මේ රණසිංහ ප්‍රේමදාසගේ පුතත් වේදිකාවේ තියාගෙන කියන්නේ. එයා කියනවා උඹලා රටකට ගියා නම් ඉඳපල්ලා. එකපාරක් ඇහිලා අපිට කෙලෙව්වා. තව පාරක් නම් තොපි මේකට එන්න එපා. තොපි එහාට වෙලා ඉඳපල්ලා. අපි අහනවා සජිත් මහත්තයාගෙන්. අයියේ අම්මලා තාත්තලා රට ගියේ. ගින්තොට තුනිලාලි සංස්ථාව තිබුණා නම් ඇඹිලි පිටිය කඩදාසි කම්මලා තිබුණා නම් අපේ සිමෙන්ති ෆැක්ටරිය තිබුණා නම් සීනි කම්මලා තිබුණා නම් අම්ම උදේ පාන්දරෙන් නැගිටිනවා දරුව නැගිටවනවා මූණකට හොදනවා බත් ටික කවනවා සුදු ඇඳුම මදිනවා ඒක අන්දනවා දරුවගේ සුළඟිල්ල එල්ලගෙන ගිහිල්ලා ඉස්කෝලේ ගේට්ටුව ඇතුළට දානවා දවල් 12ට ඇහිලා තමන්ගේ කිරිසප්පේට කිරි ටික දීලා ආයි තුනිලාලියකේ වැඩට යනවා හවස 5ට ගෙදර එනවා ගෙදර ඇවිල්ලා අර දරුවා පිරිසුදු කරලා නාවලා පැදුරක් දාගෙන සාලේ වාඩි කරලා ಗುಣදහම් කියා දීලා පොත්පත් ටික කියා දීලා දරුවත් තුරුල් කරගෙන නිින්දට යනවා දරුවට මවුසේ හස දැනෙනවා ඒ අම්මට ඒව තිබුණා නම් බල මේ ඔක්කොම විකුණලා දැම්මා තුනීලෑඩ් සංස්ථාව 2018 සජිත්ලා විකුණන්නේ පර්චේස් එකක් 3500කට කුණු කොල්ලෙට විකුණන්නේ රාජිත සේනාරත්න ඇවිල්ලා 2001 පිලොගඩ වත්ත විකුණන්නේ තේයක් කරේ රුපියල් 464යි තේයක් කරේ රුපියල් 464. ගින්තොටින් පර්චේස් එකක් 3600යි. නෙළුවට වෙලා ඔහෙලා ආණ්ඩුවට බැන බැන ඉන්නව බඩු මිලයි කියලා. පොඩ්ඩක් හොයන්න නැහැ. තේයක් කරේ 464යි. අනේ අම්මා පළවල කිනෝ නර ග්‍රහය නරකයි. එහෙම කියන්නේ. කල්පනා කරලා බලන්න. මේව විකුණුවේ නැත්තම් අර දරුව තුරුල් කරලා නිදා ගන්නවා. දැන් මේව විකුණලා දැම්මා. එයාමට ජීවත් වෙන්න විදියක් නැහැ. බිම කපරාරුව දාලා නැහැ. බිමට සිමෙන්ති ටික දාලා නැහැ. කපරාරුව ගහලා නැහැ. වහින වෙලාවට තෙමෙනවා. කොල්ල ඉස්කෝලේ යන විදියක් නැහැ. කෙල්ල දීක දෙන්න විදියක් නැහැ. ණයකාරයෝ ගෙදරට එනවා. ඒ හින්දා තමයි 58ක් හොයාගෙන කොළඹට ගිහිල්ලා ඒරොප්පේ ගිහිල්ලා ඒ වළං හොදලා කියා කරේ හොයාගන්න. ඒ වැඩ කරලා කියා කරේ හොයාගන්න. බල හොඳ රටක් හැදුවා නම් මේ ආයතන තිබුණා නම් දරු සෙනෙහස විඳගෙන දරුවෝ මෙහි ඉන්නවා. අම්මා මෙහෙ රැකියාව කරනවා. මේව විකුණලා දැම්මා. ඒ නිසාම පිටරට ගියා. අද ඒ ජීවිතත් විනාසයි. මෙහි ජීවිතත් විනාසයි. කමක් නැහැ පාලකෙට ඩොලර් එනවා. ඒක නිසා දැන් ඒ ජනතාවට තමයි මේ අපහාස කරන්නේ. හිතා ගන්න සජිත් මහත්තයෝ ලක්ෂ 20ක් ඉන්නවා පිටරට. ලක්ෂ 20ක්. ඒ අම්මලා තාත්තලා තින්දුවක් ගත්තොත් එක පවුලක ඡන්ද 3ක් තිබුණොත් ලක්ෂ 60ක් මාලිමාවට ලැබෙනවා. ලක්ෂ 60ක් ලැබෙනවා. වියරු වැටුනහම ඔහම තමයි. මෙතත් වෙනස් කරන්න ඕන. මේක වෙනස් කරන්න අද වෙන්නේ දේශපාලන ව්‍යාපාර නැහැ. රට වැටීම ගැන අපිට මහා දැවැන්ත දුකක් වේදනාවක් තියෙනවා. එමෙදින් හැබැයි අපිට සතුටක් තියෙනවා. ඒ සතුට තමයි මේ රට වට්ටපු ප්‍රධාන දේශපාලන කඳුරු දෙකක් වැටිලා. ඒක සතුටක්. ඒ වෙලාවේ මේ රටේ ජනතාව මාලිමාවට රොද බඳිනවා. ඒක නිසා අපි ආවට සැක නැතුව කියනවා මේ Hindu මාසනේට නායකත්වය දෙන්න ඉන්න දැවැන්තම ජන බලවේගය. මෙයාලට පුළුවන් හින්දුම ගොඩනගන්න. හින්දියම හැමදාම එකතු කරන්න. අන්න එහෙම එකතු කළා අපි ඔයාලට සැක නැතුව කියනවා 74 වසරක අඳුරු කාල පරිච්ඡේදය ඉවරයි. ඒක ඉවරයි. අලුත් හිරක් පායනවා. ඔව් මග වැරදුණු තැන රටට මග කියන එකම සලකුණ මාලිමාව ජයග්‍රහණය කරවීම සඳහා ඔබගේ ශක්තිය, ධෛර්යය, යෝධ බල යෝධි වීරය ලැබේවායි ප්‍රාර්ථනා කරමින්